මම අද ඔයාලට අරගෙන එන්නේ මේ ධනය වාසනාව ගේන ලුණු බෝතලයේ ගුරුකම. ලුණු බෝතලයේ ගුරුකම. මේ ලුණු බෝතලයේ ගුරුකම ජපානය, චීනය, හොංකොං, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල කරන ඉතාම බලගතු එකක්. ඒ රටවල මේ ක්‍රමය ඉතාම ජනප්‍රිය නිසා ඒ සඳහා ගන්නා බෝතල් ලුණු ආදිය විකිණීමට තියෙනවා වෙළඳසැල්වල වෙනමම ඒකට හදලා. මේ සඳහා දැන් ඔයාට නම් අවශ්‍ය කරන්නේ සුදු පාට වීදුරු බෝතලයක්, ඒ සඳහා ජෑම් බෝතලයක් හෝ සුදු පාට වීදුරුවක් වුණත් යොදා ගන්න පුළුවන්. ඔබ මේ සඳහා ගන්නා බෝතලය හෝ වීදුරුව මුලින්ම ඊටාම හොඳින් පිරිසිදු කරගන්න. ලුණු කැට හෝ ලුණු කුඩු අලුතින්ම මිලදී ගත් එකක් නම් තමයි වඩාත්ම හොඳ. දැන් මේ කොළ දෙකක් අරගන්න. නිල් පාටින් ලියවෙන පෑනක් අරගෙන ඔබේ අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය මුදල ලියන්න. මොකක්ද කරන්නේ? ආපහු පොඩ්ඩක් අහන්න. කොළ දෙකක් අරගන්න. කොළ දෙකක් ඔය A4 size එකේ නැත්තම් ඔය අභ්‍යාස පොත කොළ දෙකක් වුණත් කමන්නේ ගන්න. පිරිසිදු කොළ දෙකක් ගන්න. මඩ ගෑවිලා පොඩි වෙලා එහෙම ඒවා ගන්න එපා. දැන් එහෙම කොළ දෙකක් අරගෙන හොඳ පිරිසිදු කොළ දෙකක් අරගෙන ඊළඟට නිල් පාටින් ලියවෙන පෑනකුත් අරගන්න. අරගෙන දැන් මේ කොළ දෙකේම ඔබේ අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය මුදල ලියන්න. ඔයාගේ අවශ්‍යතාවය අපි හිතමු නිවසක් මිලදී ගැනීම, වාහනයක් ගැනීම මේ වගේ කියලා. එතකොට මේකට ඔයාට යනවා කියලා හිතන්නකො ලක්ෂ 50ක්. එතකොට අවශ්‍යතාවය ලිව්වා නිවසක් මිලදී ගැනීම. එතකොට ඔයාගේ අවශ්‍ය මුදල 50000 ලක්ෂ 50යි කියලා. එතකොට ලක්ෂ 50යි කියලා ලියන්න. ඊළඟට මේක කොළ දෙකක ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොවන විදිහට කොළ දෙකේම එකම විදිහට ලියන්න. ඊට පස්සේ එක කොළයක් වා නිදා ගන්න කොට්ටේ යටින් හරි කොට්ටේ උරේ ආසේ හරි තියන්න. ඊළඟට ඔබගෙන ලුණු දකුණු අතින් බෝතලයට පුරවන ගමන් ලියන ලද අනික් කොළයේ ඇති දේ කියවන්න. දැන් මං කිව්ව එක අපහු පොඩ්ඩක් තේරුම් ගන්න. එක කොළයක දැන් කොළ දෙකක ලිව්වනේ. එක කොළයක් දානවා මේ කොට්ටේ උරේ ඇස්සට. ඒක නිදා ගන්න කොට්ටේ උරේ යටට තිබ්බා. අනික් කොළේ ගත්තා. ඒ කොළේ අර දැන් තියෙනවනේ අපි හිස් බෝතලයක් අරගෙන ඒ හිස් බෝතලේට දාන්න පුරවන ගමන් ලුණු පුරවන ගමන් අරක කියවන්න. ඊළඟ කොලේ තියෙන කියවන්න. කියවෙමින් මේ බෝතලේ ලුණු පුරවන්න. බෝතලේ ලුණු පුරවන්න ඕනේ බාගට ටිකක් වැඩි වෙන තරම්. දැන් ඔයාගේ අතේ තියෙන අර කොළය ත්‍රිකෝණාකාර හැඩයක් ලැබෙන විදියට නවන්න. නවලා ඒ කොළය ලුණු බෝතලයට දාන්න. දැන් ලුණු බෝතලය ඔයා නිදා ගන්න ඇඳ යට ඉහ ඉද්දර පැත්තේ හෝ ඊසාන දිශාවට තියන්න. ගෙදර ඕනෑම ස්ථානයක තියන්න පුළුවන්. දැන් මේ ලුණු බෝතලය දින 21ක් යනතුරු වෙනත් තැන් වලින් තියන්න යන්න එපා. බෝතලේ මූඩිය වහන්නත් එපා. ඊළඟට හැමදාම නිදා ගන්න කලින් කොට්ටයට තිබුණු අර කොට්ටයටින් තිබ්බ කොලේ තියෙනවනේ. ඒ කොලේ අරගෙන ඔබේ අවශ්‍යතාවය ලියූ කොලය හැමදාම රැට නිදා ගන්න කලින් කියවන්න. ඒක කියවන හැම වෙලාවෙම ඔබේ අවශ්‍යතාවය ඉටු වෙලා තියෙන බව හිතමින් කියවන්න. දැන් කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් කාර් එක අරගෙන දැන් ඒක පැදගෙන යනවා. මට මේ විශ්වයෙන් සල්ලි ලැබුණා.
ඒ නිසා මම මේ සල්ලි දීලා එකපාරට ඔයා දැන් අර කාර් විකුණන්න තියෙන තැන සේල් එකකට ගිහිල්ලා ඔයා ඒක ගන්නවා සල්ලි දීලා අපිට සල්ලි දීලා නැත්නම් දීලා ගන්නවා. එතකොට මේ බොහොම සන්තෝෂෙන් ඊට පස්සේ ඒක අරගෙන ඔයා දැන් පැදගෙන ඔයාගේ විනෝද චාරිකා යනවා අරව මේ එහෙම නිකන් කාට්ටි පවුලේ කට්ටියම දාගෙන යනවා කියලා හිතන්න. අපි හිතමු දැන් ඔයා ඉතින් ගයක් කියලා ගන්න හිතාගෙන ඉන්නේ. එතකොට අවශ්‍යතාවයේ හැටියට හිතන්න ඕනේ. එතකොට දැන් ගයක් නම් ගන්න හිතාගෙන ඉන්නේ. එතකොට ගෙදර ඉතින් තට්ටු කීයද මොන පාටද ගාලා තියෙන්නේ ඊළඟට වහලට දාලා තියෙන්නේ මොනවද ඒ ඔක්කොම හිතන්න. ඒ වගේ එතකොට කාමර කීයක් තියෙනවද ඒක ඔය සාලෙට ඔයාවිල්ලා දැන් ඒකේ තියෙනවා බිත්තියට හයි කරලා ටීවී එක දැන් ටීවී එක දානවා රිමෝට් එකෙන් ඔයා එතන ඊළඟට සිටියේ වාඩි වෙලා බලනවා ගෙදර කට්ටියත් ඇවිල්ලා බලනවා. එතකොට අන්න ඒ වගේ එහෙම හිතන්න. ඒක Tamanට දැන් ලැබුණා විදියට හිතන්න. හිතලා මේකත් දින 21ක් අනිවාර්යයෙන්ම කියවන්න. ඊට පස්සේ දින 21කට පස්සේ ඉතින් කියවන්න ඕනේ නෑ. ඕනනම් කියවුවට මොකුත් ප්‍රශ්නකුත් නෑ. දිගට කියවන්න ඕන නම්. ඊට පස්සේ ඔයා පුදුම කරවමින් මේ ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න විවිධ ක්‍රම මතුවෙමින් එනවා. එකපාරටම ලක්ෂ 50 හරි කෝටිය හරි ඔයා හිතන ගන්න ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවිධ ක්‍රම මතුවෙනවා. ඔයාට ඒ කාලේ ඒ මුදල ඉක්මනින් ලැබෙන ක්‍රම මතුවෙන්න පටන් ගන්නවා. දැන් මේක අද්දුටු දෙයක් ඔයත් කරලා බලන්න.